Hello guys. Guys, man ready una. मैं देर में outfit टेक. हुआ क्यों मेरा? Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා පරිස්සමින් සතුටින් ඇති කියලා මං හිතනවා. ඉතින් guys, අන්තිමට මට නිවාඩුවක් හම්බුනේ ගිය මාසේ 15 වෙනිදා. ඉතින් අද ජනවාරි 2 වෙනිදා. ඉතින් එක දිගටම සති දෙකක් වැඩ කරලා බිසි වෙච්ච හින්දා මයින්ඩ් එක රිලැක්ස් කරගන්නත් කියලා අපි පෙබරවාරි 4 වෙනිදා යන ඩේ අවුට් එක අද යන්න තීරණය කළා. ඉතින් ළමයි මන්ද ලෑස්ති වෙන්න ඕනි ළඟ තැනකට තමයි යන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි මොකද කරන්නේ කොහෙද යන්නේ විස්තර ටික බලා ගන්න. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් guys දැන් මාත් එක්ක රෙඩි වෙමු. දවස් දෙකක vlog එකක් තමයි රෙකෝඩ් කරන්නේ. ඉතින් මං දැන් ළඟකට යන හින්දා ළමයි ලොකුවට මේකප් එකක් දාන්නේ නැහැ. අනිත් එක රෑත් එක්කනේ මේ ඉතින් මොකද කරන්න කියලා බලන්න දිගට වීඩියෝ එකත් එක්ක ඉන්න. එහෙනම් ලෑස්ති වෙමු. පට්ටම රසණයක් ළමයි තියෙන්නේ. ලෑස්ති වෙමු. මුලින්ම කොණ්ඩේකට ගහ ගන්න ඕනේ. හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ළමයි මට හිතුණාද මේ vlog එකේම get ready with me වීඩියෝ එකකුත් අරගෙන එන්න. ඉතින් මුලින්ම කොණ්ඩෙත් බැඳගෙන දැන් මම මගේ සීරම් එක ඇප්ලයි කරනවා. ළමයි මම ඕඩිනරි එකේ නයිසිනමයිඩ් සීරම් එක තමයි ඇප්ලයි කරන්නේ. මේක ඇත්තටම ළමයි මාරම හොඳයි. මේක මම පාවිච්චි කරන්න අරගෙන ළමයි දැන් මාසයක් දෙකක් විතර වගේ තමයි වෙන්නේ. ඇත්තටම ළමයි මාරම හොඳයි. ඒක ස්කින් එකට මාර ග්ලෝ එකක් ගෙනත් දෙනවා. ඩාර්ක් ස්පොට් සේරම අයින් වෙනවා. ඉවරයි ළමයි එකත් ගන්න ඕනේ. ඊට පස්සේ මං ඉතින් මගේ මූණ මොයිස්චර් කරගන්නවා. මම ප්‍රිවෙන්ස් එකේ ඩේ ක්‍රීම් එක තමයි ළමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඊට පස්සේ මොයිස්චර් කරගෙන මම දැන් ලෑස්ති වෙන්නේ අයි ෂැඩෝ ඇප්ලයි කරන්න. ඉතින් ළමයි ලොකු මේකප් එකක් දාන්න මොකද ළඟකටනේ යන්නේ. ඉතින් මම මේකේ නියුඩ් ෂේඩ්ස් දෙකක් තෝරගෙන අයි ෂැඩෝ ටික ඇප්ලයි කරගන්නවා. මම ඔයාලට හැමදාම කිව්වට ළමයි vlogs ගේනවායි කියලා මට කවදාවත් ඒක කරන්න හම් වෙන්නේ නැහැ. මොකද ළමයි මට වැඩත් වැඩි. ඉතින් කොහොම හරි මම ඔයාලා වෙනුවෙන් vlog එකක් ගේන උපරිම try එකක් දෙනවා. ඉතින් ළමයි මම බලාපොරොත්තු ඉන්නවා මේ මාසෙ ඉඳලාවත් දිගටම මගේ YouTube vlogs ටික continue කරගෙන යන්න ඉස්සරහට. ඉතින් අපි බලමු. මම හැමදාම ඔයාලට පොරොන්දු දෙනවා විතරයි. හරි අයි ෂැඩෝ එක සෙට් කරගෙන තියෙන්නේ. දැන් මේ අයිලයිනර් එක ඇඳගෙන එන්න ළමයි මම මේ වියාන එකේ මෙන්න මේක පාවිච්චි කරන්නේ. මේක ඇත්තටම ළමයි මේ මාර ලස්සනට නීට් එකට අයිලයිනර් එක ඇඳිනවා. මම ඉතින් මේක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ළමයි කොහොම හරි අමාරුවෙන් මම අයිලයිනර් එක ඇඳ ගන්නවා. ඇත්තටම ළමයි අමාරුම වැඩේ තමයි අයිලයිනර් එක අඳින එක. ඒත් මේ වියානා ලික්විඩ් එකෙන් මාර ලස්සනට නීට් එකට අයිලයිනර් එක ඇඳ ගන්න පුළුවන්. ඒක නිසාම තමයි ළමයි මම ඒක ගත්තේ. ඉතින් guys අයිලයිනර් එකත් ඇඳලා මම දැන් බ්ලෂර්ස් ඇප්ලයි කරනවා. ඇත්තටම ළමයි මං ගාව බ්ලෂර් එකක් නැහැ. මම ලිප්ස්ටික් එකක් තමයි පාවිච්චි කරන්නේ. නියුඩ් ෂේඩ්ස් දෙක තුනක් තියෙනවා. ඒක කලවම් කරලා ඇප්ලයි කරගන්නවා. ඒකත් ඇප්ලයි කරලා මම දැන් මේ මස්කාරා එක තමයි ඇප්ලයි කරන්නේ. ළමයි මස්කාරා එක තමයි මම අයිබ්‍රෝ එකටත් පාවිච්චි කරන්නේ. ඒකේ නීට් එකට අයිබ්‍රෝ එක ඇඳෙනවා. ඒකින්ද ඒක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඉතින් ලිප් බාම් එකත් ඇප්ලයි කරගන්නවා ළමයි. ළමයි මම මේ මේකප් කරන විදිහ හරියට දන්නේ නැහැ. මම පර්සනලි දාන සිම්පල් මේකප් එක තමයි මේක. ඒක තමයි මම මේ අද දාගත්තේ. ඉතින් ළමයි ලිප් ලයිනර් එක තමයි ඔය දැන් අඳින්නේ. මම ලොකුවට එහෙම මේකප් දාන්න දන්නේ නෑ ළමයි. දන්න ටික තමයි ඉතින් මේකත් මේ YouTube එකෙන් බලලා චුට්ටක් ඉගෙන ගත්තේ. ඉතින් guys black dress එකක් අඳින හින්දා මම තීරණය කරා red color එකට යන lipstick එකක් apply කරන්න.
හරි done. හරි guys සිම්පල්ම මේකප් එකක් දාගත්තා. දැන් තියෙන්නේ මගේ ඩ්‍රෙස් එක ඇඳගෙන එන්න. එන ඉන්න. හරි ළමයි මම ඇඳගත්තා. මේක තමයි අවුට්ෆිට් එක. ඉන්න මම පෙන්නන්නම්. ඉයරින්ග්ස් දෙකකුත් දාගමු. guys මං ආසම් පර්ෆියුම් එක guys මේක මම ගන්න ඇත්තටම කියනවා නම් මේ ගොඩ කාලයක් try කරා. හැමදාම ස්පාස්ලෝන් අවුට්ලට් එකට ගිහිල්ලා අත ගාලා ආපහු තියලා එනවා. ඉතින් මම මේකක් ගත්තා ෆයිනලි කොහොම හරි මේ පාර. දැන් නැගින් චුට්ටක් ඉවරයි. ඇත්තටම ළමයි තමන්ව සතුටු කරන්න වියදම් කරන ඕනිම දෙයක් නාස්තියක් වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් මම මේකක් ගත්තා ළමයි මට ආසම හින්දා මාරු සුවඳයි. මේ ස්ප්‍රේ කරගමු. මං හිතනවා හොඳ ඇති කියලා. guys මම රෙඩි වුණා. මේ දින මගේ අවුට්ෆිට් එක දිගමත් නෑ ළමයි ගවුම මේ ටිකක් විතර ඒ කියන්නේ තුන් කාල වගේ තියෙන්නේ. ඉතින් මම දැන් යන්න ඕනේ ළමයි පාරට මේ පාරට යනවද මොකද කරන්න කියලා තමයි කල්පනා කරේ. මොකද මේ දැන් පාරට ගිහිල්ලා අපයාගේ හැටි මම දන්නවනේ. මට සාමාන්‍යයෙන් පැයක් විතර බලාගෙන ඉන්න වෙයිද දන්නේ. ඒකින්ද මම යනවා මගේ හොඳ යාළුවා ගෙදරට. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න. යාළුවා ගෙදරදී හම්බෙමු. Halo. Hai. Hai ke? Hai. Hari. Hai. Hai ya. යාළුවත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් guys දැන් අපි යමු ඩේ අවුට් vlog එකට. ඔන්න අපි ආවා. අපි සිලෙක්ට් කරගත්ත හොටෙල් එකට. මේක ළමයි කිරියල්ල පැත්තේ තියෙන හොටෙල් එකක්. මට ළඟයි කිරියල්ලට. ඉතින් ඇත්තටම හොටෙල් එක නම් හොඳයි. දැන් අපි කට්ටිය ඇවිල්ලා ඉන්නේ. මට වාහනේ ඉඳලා එන ටික වීඩියෝ කරගන්න බැරි වුණා ළමයි. මොකද රෑ වෙලා ආපු හින්දා. Hi. ඉතින් දැන් අපි කට්ටිය චෙක් ඉන් වෙන්න තමයි හදන්නේ. අපි කට්ටිය මං හිතන්නේ 12ක් විතර ගියා ළමයි. ගිය පාරේ ගිය පොඩි කට්ටියක්. මේ පාරේ ඇත්තටම ගොඩක් කට්ටිය වැඩි. ඉතින් මෙන්න තියෙනවා හොටෙල් එක. ඉතින් guys අපි මෙහෙට යද්දී 9:00 විතර ඇති. ඉතින් අපි ගිය ගමන්ම වෙල්කම් ඩ්‍රින්ක් එක ගත්තා. Hi බඩ. ඉතින් අපේ කට්ටිය මුලින්ම ගිහිල්ලා අරගෙන ළමයි මං විතරයි උතර වෙල්කම් ඩ්‍රින්ක් එක අරගෙන තිබුණ නැත්තේ. ඉතින් මං දැන් ඒක ගත්තා. අරගෙන ඉතින් දෙන්නත් එක්ක පොඩි කයියකුත් දාගෙන දැන් ඒක බොන ගමන් තමයි ඉන්නේ ළමයි. මට වෙල්කම් ඩ්‍රින්ක් එක නම් එච්චර හොඳයි කියන්න පුළුවන් තරමේ නැහැ. වෙල්කම් ඩ්‍රින්ක් එකත් අරගෙන අපි ගියා ළමයි අපේ රූම් එකට. අපේ රූම් එක ළමයි පූල් එකයිනේ තමයි තියෙන්නේ. ඉතින් ඒකේ හින්දා ළමයි මාර ලස්සන view එකක් තියෙනවා උදේවරුවට. මම ඔයාලට ඒකත් අරගෙන එන්නම්. මෙන්න තියෙනවා ළමයි අපේ රූම් එක. මගට එනකොටම guys මෙතන තියෙනවා bathroom එක. මිරර් එක තියෙනවා. bathing place එක තියෙනවා. ඊට පස්සේ commode එක තියෙනවා. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා මෙහෙම යනකොට මෙතන තියෙනවා seating area එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා bedroom එක. ඊපස්සේ මෙතන තියෙනවා mirror එකක්, TV එක තියෙනවා. ඊට පස්සේ pool එක තියෙනවා. මොකක්ද දැන් කියන්නේ මේ? දැන් වෙලාව කියන්නේ? දැන් අපේ දැනුයි මීටින් එක වෙන දැන් පාටියට ලැහැත්ති වෙන කට්ටිය දන්නේ. ඔයාලා මොකද්ද කියන්නේ?
වීඩියෝ එකත් එක්ක ඉන්න. එහෙනම් බයි. ඉතින් අපි රූම් වලට ගිහිල්ලා ඇවිල්ලා අපිට පොඩි මීටින් එකක් තිබ්බා. මට ඇත්තටම ළමයි මීටින් එක වීඩියෝ කරන්න බෑ. මොකෝ ඒක හරි නෑ නේතන්ට. ඉතින් ඊට පස්සේ මීටින් එකත් ඉවර වෙලා අපි ඉතින් පොඩි පාටියක්කට සෙට් වුණා. ඉතින් දැන් මේ ඉන්නේ අපේ චෙෆ් බාබකියු දාන ගමන්. ඉතින් හුරු පුරුදු එක්කෙනෙක් තමයි ඔය ඉන්නේ. ඉතින් පාටියකට සෙට් වෙන්න කට්ටිය බාබකියු දාන ගමන් මං ගියා ගයිස් චේන්ජ් කරගෙන එන්න. ගයිස් මං චේන්ජ් කරගත්තා. දැන් උඩට යන්න ඕනේ. එන උඩදී හම්බෙමු. ඔයාට මොකද කියන්නේ අද දවස ගැන? දුෂ්කර ගමන. ආණික අපි සතුටු වෙනවා. අපි සතුට වෙනවා. ඉතින් ගයිස් බාබකියු දාලා ඉවරයි. දැන් මේ කට්ටියත් එක්ක පාටියකට තමයි සෙට් වෙන්නේ. මෙතනින් එහා ළමයි කිසිම වීඩියෝ එකක් මං ගාව නැහැ. ඒකින්ද ඉතින් සෝරි තමයි ඉතින්. Good morning guys. ඉතින් අද තමයි දෙවෙනි දවසේ මම guys උදේ නැගිට ගමන්ම නාගත්තා. දැන් යන්න ඕනේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් අද මොකද කරන්න කියලා බලන්න. දෙකටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මෙන්න තියනවා ළමයි අපේ රූම් එකේ බැල්කනි එකේ view එක උදේට මේ මට මතක විදිහට සාමාන්‍යයෙන් 8ට විතර ඇති. තාරුකානිවා දුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍ය අංගනා ජීවිතේ කියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍ය අංගනා නික්මී නොයා මහදේ දොරවසා හදේ රැඳෙන්න දිව්‍ය අංගනා ලං වී දෙන්න දිව්‍ය අංගනා තාරුකානිවා දුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍ය අංගනා ජීවිතේ කියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍ය අංගනා නික්මී මනෝ ලස්සන. හායි. හායි හායි. වගේ ලස්සන වන්න ඔය. ලස්සන ගානේ ඇත්තට. ඔලා පිටිපස්සෙන් බෑ. වාව්. මම යන උඩට. උඹලා එන්නේ නැහනේ. අපි යනවා ළමයි බැඩ්මින්ටන් කෝඩ් එකට. ඉතින් ළමයි ටී එකත් අරගෙන අපි ගියා බැඩ්මින්ටන් ගහන්න කියලා. ඉතින් අපි යනකොට අපේ අනිත් කට්ටිය නම් බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා. බැඩ්මින්ටන් විතරක් නෙමෙයි ළමයි වොලිබෝලුත් සෙල්ලම් කරා. ඇත්තටම ළමයි මට නම් වොලිබෝල් ප්ලේ කරන්න තේරෙන්නේ නැහැ. බැඩ්මින්ටන් තමයි මෙතනට මේ වීඩියෝ එක දාන්න බැරි වුණා ළමයි. මොකද මම බැඩ්මින්ටන් සෙල්ලම් කරන වෙලාවේ මට වීඩියෝ කරගන්න අමතක වුණා. බැඩ්මින්ටන් සෙල්ලම් කළා ළමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් දැන් මෙතන අපේ කට්ටිය එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් වලට අපිට තිබ්බේ ඉන්දියාප්පයි බතුයි පානුයි තමයි තිබ්බේ. ඉතින් ළමයි මාරම රසට තිබ්බ. හැබැයි මොනවා වුණත් කෑම ටික ඇත්තටම කෑම නම් එහෙම ලොකුම අවුලක් නෑ මේ හොටෙල් එකේ. මං ඉතින් ළමයි ඉන්දියාප්ප විතරයි දාගත්තේ. මොකද මං ඉන්දියාප්ප ෆෑන් කෙනෙක්. ඉතින් මේ සලිත එකනේ. ආ ඒ සලිත එක. නිරෝධය එකයි. ඉතින් ළමයි ඉන්දියාප්ප කාලා ඉවර වෙලා අපි ප්ලේන් ටික ගත්තා. හුවා කිව්වම එනවා. ඔයාට ළඟටම හෙනවා හුවා කිව්වනේ. හුවා කිව්වම එයාට හෙනවනේ.
ටිකක් මෙහෙ තියෙන්නේ. ඒක තමයි මම කල්පනා කරා ඔයාලා පැත්තෙන් තියෙන්නේ. ඉතින් දැන් ඔය අපේ කට්ටිය විහිළු කරනවා. මමයි තව නාගි කෙනෙකුයි ඉන්නවා. අපි දෙන්න ඉන්නේ හොටෙල් එකට ටිකක් ළඟ. ඉතින් දැන් අපේ කට්ටිය විහිළු කරනවා ඌවක් කිව්වත් අපේ ගෙවල් වලට ඇහෙනවයි කියලා. ගයිස් බ්‍රෙක්ෆාස්ට් අරගෙන ආවා රූම් එකට. දැන් පූල් එකට බහින්න තමයි හැදුවේ. චේන්ජ් කරගෙන එන්න. දිගට වීඩියෝ එකත් එක්ක ඉන්න. මේකේ ළමයි පූල් එක පල්ලෙහාට වෙන්න වෙනම දොලක් තියෙනවා. ඉතින් ළමයි මං ඒ හැරියට ගියාට ඇත්තටම දොලට බැස්සේ නැහැ. ඔන්න ඉතින් අපි පූල් එකට ආවා. ළමයි මට ස්විම් කරන්න බෑ. ඉතින් මං ඔන්න කිඩ්ස් පූල් එක පැත්තට වෙලා පොඩ්ඩක් ඉඳලා එහා පැත්තට ගියා. මොකද ඒ හරිය ගොඩක් වතුර තිබුණ නැහැ. ඒකෙන් හින්දා මං ඉතින් ඒ පැත්තට ගියා. ඉතින් ඔන්න ඔහොම උත්තන්ටලා ඉන්නකොට මට ගොගල් එකක් හම්බුණා. ඉතින් මම දැන් ඒක දාන්න තමයි මේ හදන්නේ. ඒක දාන්න හදන ගමන් ළමයි උඩ ප්ලේන් එකක් යනවා. දැන් අපේ යාළු කට්ටිය මට ඒක තමයි මේ පෙන්නන්නේ. තාරුකානිවා දුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍ය අංගනා ජීවිතේ කියා පෙරදා කරටිලා මගේ නොවේද දිව්‍ය අංගනා නික්මී නොයා මහදේ දොරවසා හදේ රැඳෙන්න දිව්‍ය අංගනා ඉතින් පූල් එකට දැහැලා ඊට පස්සේ අපි චේන්ජ් කරගෙන ආව ළමයි ලන්ච් එක ගන්න. ඉතින් ළමයි මෙතනට එද්දි නම් කට්ටියට හරිම මහන්සියෙන් තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි අපි ලන්ච් එක අරගෙන ගෙදර එන්න පිටත් වුණා ළමයි. ඉතින් අද vlog එක මම මෙතනින් ඉවර කරනවා. මේ විදිහටම ඉස්සරහටත් ඔයාලා වෙනුවෙන් ලස්සන vlogs අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මගේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම bye bye. ගයිස් අපි චෙක් අවුට් වෙන්න හදන්නේ. ඉතින් අද vlog එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් vlog එක ඉවර වෙනකම් බැලුවට thank you ඔයාලට. එහෙනම් අලුත් vlog එකකින් ඉක්මනටම හම්බ වෙනවා. bye bye.